සම්බුදු සමවත් පූජා. සම්බුදු සමවතට පියනගන අරිය උතුමන්ගේ පෙළහර. තෙරුවන් සරණයි හැම දෙනාටම. සම්බුදු සමවත් පූජා පින්කම්මේ ඒ සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ ආර්ය මාර්ගයේ පූර්ණේ කරගන්න හැම සියලු දෙනාටම අවශ්‍ය වෙන සමාධි ඉන්ද්‍රිය වඩා ගන්න පරිසරයේ පසුතලය සකසා දෙන්න. ඉතින් අපි අවබෝධ කරගන්න ඕනේ ඒ කුසල් සිතක් වැඩෙනකොට කාරණා දෙකක් බලපානවා. ප්‍රධානම ඒ කුසල් සිත අග්‍ර ශ්‍රේෂ්ඨ ආකාරයට වැඩෙන්න. එකක් තමයි ඥාන සංප්‍රයුක්ත වෙන එක. අනිත් එක තමයි සෝමනස්ස සහගත සිතක් ඇති කරගන්න එක. සෝමනස්ස සහගත සිතක් ඇති කරගන්න නම් අපිට බාහිර ලෝකයේ වස්තු පාවිච්චි කරන්න වෙනවා. ඒකින්ද තමයි අපි හඳුන් කුරු ලක්ෂයක් වගේ විශාල ප්‍රමාණයක පූජාවක් චිත්ත ප්‍රසාදයේ වැඩෙන ආකාරයට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඥාන සංප්‍රයුක්ත වෙන්න නම් දහම් අවබෝධය තුලින් ඇයි අපි මේ පූජාව සිද්ධ කරන්න කියන නුවණ වැඩිලා තියෙන්න ඕනේ. එහෙනම් අපි බලන්න මේ බලාපොරොත්තු වෙන්නේ මේ එක එක පූජාවේ පූජා අර්ථය විග්‍රහ කරගන්න. ඉතින් අපි මේ අප්‍රේල් 5 වෙනිදා හවස් භාගයේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන පූජාව ඇතුලේ මුලින්ම පැන් පූජාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පැන් පූජාවෙන් අපි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කරුණා මෙත්සිත ගුණය සිහිපත් කරනවා. ගින්නක් නිවන්න වතුර පාවිච්චි කරනවා. ඉතින් වතුරෙන් කරන දේම කරන්න පුළුවන් මෙත් හිතටත්. හැබැයි මෙත් හිතෙන් නිවන්නේ ද්වේෂ ගින්න. අන්නේ ද්වේෂ ගින්න නිවලා සිසිල් බවට පත් කරන්න පුළුවන් ගතිය සිහිපත් කළා අපි ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ මහා අරිහතුන් වහන්සේලාගේ මහා ගුණ සිහිපත් කළ බලාපොරොත්තු වෙනවා සිසිල් පැන් පාන පූජාවක් පූජා කරන්න. ඉතින් ඒ ඇතුලේ හැම දිනාටමත් මහා මෙත්තා සහගත චේතෝ විමුක්තිය වැඩෙන්න පරිසරය සැදිලා සමාධිය නගා ගන්න පසුතලයේ හැදෙන්න කියන බලාපොරොත්තුවන් ඇති කරගෙන මේ පූජාවන් පූජා කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අෂ්ටපාන ප්‍රණීත පානයන්ගෙන් මధు පානයන්ගෙන් යුක්ත වන්නා වූ අෂ්ටපාන පූජාවන් පූජා කරන්න. සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ඒ අරියටින් මග නගා දුන්නා වූ මහා ගුණය සිහිපත් කළා. ඒ අරියටින් මග නම් ප්‍රණීතයි. ඒ අරියටින් මගේ අවසාන ඵලය ප්‍රණීත වන්නා වූ නිවන. ශාන්ත ප්‍රණීත නිවන. ඊට හේතු 7ක් සම්බන්ධ වෙලා තමයි මේ අරියටින් මගේ සම්මා සමාධිය නැගෙන්නේ. එහෙනම් සම්මා සමාධිය මේ ප්‍රණීත සම්මා සමාධිය නැගෙන්න අපි ප්‍රණීත ගුණයෙන් යුක්ත වන්නා වූ මේ පානයන් 8ක් ප්‍රණීත මధు පානයන් 8ක් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ඒ අරියටින් මග නගා දුන්නා වූ ගුණයන්ට පූජා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දහත් ඖෂධ පූජාවන් ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා දහම් වදන් ගුණ වදන් සාම වදන් සමගි වදන් නගා දුන්නා වූ ගුණයන් උදෙසා පූජා කරන්න බලාපොරොත්තු වෙනවා. නැවතත් මතක් කළොත් අර ඇද නැති ගුණය එහෙම නැත්නම් සම්මා වාචා කියන ගුණය හින්දා තමයි අපිට සම්මා සමාධියට වැඩෙන එක හේතුවක්. හේතුවත් 7න් එක හේතුවක්. එහෙනම් මේ අපි තුලත් වචනේ ඍජු වෙන එක බොරු කේලම් පරුස වචන ප්‍රලාප කියන මේ දුගඳ වදන් නැති වෙලා පිරිසිදු වදන් සුවඳවත් වදන් අපගේ මුවගෙන් පිට වෙන්න පරිසරය සැදුනා නම් ඒකත් එක කාරණයක් වෙනවා මේ සමාධිය නගා ගන්න. එහෙනම් හැම දිනාමත් මේ සමාධිය මුල් කළා ඒ ආකාරයෙන් අදිෂ්ඨාන කරගෙන සිත පිහිටුවගෙන ඥාන සංප්‍රයුක්තව මේ දහත් ඖෂධ පූජාවන් පූජා කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. මොකද ඒ දහත් වල තියෙන්නේ මුඛ දුගන්ධය නැති කළා මුඛ සුගන්ධය ඇති කරන්නේ ගුණයමයි. එහෙනම් ගුණ සංසන්දනය කළායි
අපි මේ පූජාවත් සිද්ධ කරන්නේ. ඒ වගේම බෙහෙත් ඖෂධ පූජාවන් පූජා කරන්නේ අපිට කායික මානසික නිරෝගී භාවය නැතුව මේ සමාධියක් නගා ගන්න අපහසුයි. එහෙනම් මේ කායික මානසික නිදහස් නිරෝගී වට පරිසරය සැකසෙන්න කියලා අපි සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ඒ ලෝකයට විද්‍යාමාන කළා වූ දහම් ඖෂධය නැමැති ඖෂධය ගත්තාම හැම සියලු දෙනාගේමත් භව රෝගයේ නිට්ටාවටම සුවපත් වෙනවා. රෝගයක් තියෙනකොට ඒකට බෙහෙත් ඖෂධ ගත්තාම රෝගය සුවපත් වෙනවා වගේ. එහෙනම් මේ ಗುಣ දෙක සංසන්දනය කළා තමයි අපි මේ බෙහෙත් ඖෂධ පූජාවන් පූජා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අටපිරිකර 8ක් අපි පූජා කරනවා. හරියට එකින් එකට ඒ අරියටඟි මගේ එක එක අංගයට පූජා කරනවා වගේ. එහෙනම් ඒ එක එක අංගය එකතු වෙලා හේතු ටික ගැළපිලා ඵලය නැගෙන්න සම්මා සමාධිය නැමැති ඵලය නැගෙන්න අවශ්‍ය පසුතලයේ පරිසරය සැකසෙන්නත් හේතු වේවා කියලා අදිෂ්ඨාන කරගෙන ඥාන සම්ප්‍රයුක්තවයි මේ පූජාවනුත් පූජා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි එක එක මල් පූජාවන් සිද්ධ කරනවා. සමම්පිච්ච ඒ වගේම සුදු නෙළුම් ආදී වශයෙන් සුදු මල් පූජාවන්, කහ මල් පූජාවන්, නිල් මල් පූජාවන් ආදී පූජා කරන්න බලාපොරොත්තු වෙනවා. සීල සමාධි ප්‍රඥා කියන මේ ශාසනයේ සීලයේ හින්දා තමයි සමාධියට පරිසරය හැදෙන්නේ. එහෙනම් සීල ගුණය සිහිපත් කරලා තමයි මේ මල් පූජාව බොදුනුව සිද්ධ කරන්නේ. මල් වල තියෙන සුදු ගතිය, පවිත්‍ර ගතිය සීලයේ තියෙනවා. එහෙනම් මල් වලින් විහිදෙනවා වගේ සුවඳක් විහිදෙනවා. සිල් සුවඳ. අන්නේ සිල් සුවඳ විහිදමින් පවිත්‍ර ගුණයෙන් යුක්ත වෙච්ච හිත කය වදන කියන විශේෂයෙන්ම කය වදන සංවර වෙච්ච මෙන්න මේ ගති ගුණය ඇති වුණොත් තමයි සමාධියට පසුතලය සැකසෙන්නේ. එහෙනම් සීලයෙන් සමාධියට පසුතලය හදනවා, සමාධියෙන් ප්‍රඥාවට පසුතලය හදනවා. මේ ප්‍රඥා මූලික වෙච්ච ශාසනයේ අපි මේ ප්‍රඥාව නගා ගන්න වට පරිසරයයි මේ ආකාරයෙන් සකස් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි ඒ ආකාරයට සිහිපත් කළා නුවණින් යුතුවම මේ මහා මල් පූජාවනුත් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම ප්‍රඥාවට පහන ප්‍රඥාවට උපමා කරනවා. අන්ධකාරයේ හරියට අවිද්‍යාව වගේ. ආලෝකයේ හරියට ප්‍රඥාව වගේ. එහෙනම් ආලෝකයේ පහළ වෙන්න හැම සියලු දෙනාටමත් ඒ නුවණ වැඩෙන්න තමයි අපි මේ පරිසරය හදන්නේ. එහෙනම් 108කින් යුක්ත වන්නා වූ සඳුන් තෙල් මිශ්‍ර කරපු මහා පහන් පූජාවකුත් මේත් සමගම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියල්ල අපි සිද්ධ කරේ මෙන්න මේ ප්‍රඥාව නැගෙන එහෙම නැත්නම් සමාධිය නගා ගන්න. ඒ සමාධියට තමයි සමාධි ශාසනය සිහිපත් කළා. ඒක මුල් කරගෙන තමයි අපි මේ පූජාව සිද්ධ කරන්නේ. මොකද සමාධියේ යථාභූත ඥාන දර්ශනය නගලා දෙනවා. ඒ යථාභූත ඥාන දර්ශනයෙන් විමුක්ති ඥාන දර්ශනයට නැගෙන හින්දා. එතනින් අපේ සසර ගමන කෙලවර කරගන්න බොහොම පරිසරය හැදෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ආකාරයට බුදුගුණ ලක්ෂයක් වඩපු සඳුන් තෙල් අරගෙන ඒ සඳුන් තෙල් වලින් සඳුන් කූරු ලක්ෂයක පූජාවක් ඉන්න අනතුරුව සිද්ධ කරන්න. ඉතින් මේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන පූජාව ඇතුලේ හැම දිනාම මෙන්න මේ ආකාරයෙන් සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්තව මේ පූජාවන් සිද්ධ කරන්න ඕනේ. අපි පෙර සඳහන් කර පෙර අපේ වීඩියෝ දර්ශනවල සඳහන් කරපු පරිදි මේ හඳුන් කූරෙන් කොහොමද අපි නිවන් දකින්න කියන කාරණාව අපි සඳහන් කරගන්න යෙදුණා. ඉතින් ඒ හඳුන් කූරේ ප්‍රධාන අර්ථය සිහිපත් කරමින් හැම දිනාම මේ පූජාවන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් මේ පූජාව සිද්ධ කරනකොට වෙනදා වගේ හඳුන් කූරු ටික අරගෙන නිකම්ම පත්තු කළා ඔහේ හඳුන් කූරු ටික ගහලා යනව නෙවෙයි. අපි මේ එකින් එකට සිහිපත් කර කර ඥාන සම්ප්‍රයුක්තව මේ සමාධිය කියන්නේ භාවනාව. එහෙනම් භාවනාව වැඩෙන ආකාරයෙන් නුවණින් විදර්ශනා නුවණින් යුතුව මේ කටයුතු සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ කෙසෙල් කොටන් වල හරියට හඳුන් කූරු ගස් වගේ. හඳුන් කූරු උඩ ඉඳන් පල්ලෙහාට එකින් එකට ඒකේ සම්බන්ධ කරන්න. එහෙනම් මේ සම්බන්ධ කරනකොට අපි අනිත් අය ගැනත් හිතන්න ඕනේ. බොදුනුව වුණාම අපේ ගුණයක් තියෙනවා අපි අත්තානං උපමංකත්වා කියන තැන ඉන්නවා.
අපිට උපමා කරලා බලනවා මේක අපි කැමතිද මේ වගේ දෙයක් වෙනවට? අපි අකමැතිද? අන්න ඒ වගේ ගුණයෙන් යුක්තව තමයි බුදුනුව කටයුතු කරන්නේ. එහෙනම් අපිත් මේ අවස්ථාවේ මේ ස්ථානය බොහොම ඉඩ පහසුකම් ප්‍රමාණවත් ගොඩක් ප්‍රමාණයක් නැහැ. එහෙනම් ඒ ස්ථානයේ වැඩ කටයුතු කරනකොට සංවරව කටයුතු කරගන්න ඕනේ. ඒ වගේම ඒ ස්ථානයට ඇවිල්ලා මේ පූජාව සිද්ධ වෙන කාලය තුලම අපි ඒ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණයන් තුල කටයුතු කරන්න හිත මෙහෙව ගන්න ඕනේ. එතකොට තමයි පෙර ඒ කියන්නේ පින්කම කරන්න කලිනුත් කරන අවස්ථාවේදී කරාට පස්සෙත් කියන මේ තුන් අවස්ථාවෙම පිරිසිදු සිතක් ඇති වෙන්නේ. එතකොට තමයි මේ පින්කමෙන් නැගෙන ශක්තිය බලවත් වෙලා ඒ අපිට අවශ්‍ය සෝමනස සහගත ඥාන සංප්‍රයුක්ත උත්කෘෂ්ඨ හිතක් නගා ගන්න පරිසරය හැදෙන්නේ. එහෙනම් අපි ඒ හඳුන් කුරු සම්බන්ධ කරන අවස්ථාවේ වුණත් අනිත් අයට ඉඩ තියෙන විදියට එකින් එකට ඔක්කොම පත්තු කරලා එක මිටට ගහන්නේ නැතුව එකින් එකට ඒක වෙන් කරලා අරගෙන අතින් ඒ මේ සමාධිය වැඩෙන ආකාරය, ප්‍රඥාව වැඩෙන ආකාරය, තමන්ගේ විදර්ශනා නුවණින් තමන් දැකපු දුටු දහමට හිත තියලා, තමන් දැකපු නිවනට හිත තියලා, ඒ නිවන වැඩෙන්න මේ මහා පින්කම, මේ කාය කර්මය, වචී කර්මය, මනෝ කර්මය උපකාරයක්ම වේවා කියන ප්‍රසාද හිතින් යුතුව මේ කටයුතු සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. අන්න ඒ ආකාරයට අපි සිද්ධ කරොත් තමයි අපිට මහා පිනක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ආකාරයට සිහිපත් කරගෙන අපි හේතු සකස් කරමු. මොකටද? නිවනට හේතු සකස් කරමු. අනිච්ච දුක්ඛ අනාත්ම ලෝකයේ සෑම මේ ආර්ය මාර්ගයත් ඒ කොටසටම අයිති. එහෙනම් ඒකෙත් අනිච්ච ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ඒකත් අපි කැමති විදියට කරන්න බෑ. හේතු ටික ගැලපුණොතින් ඒ ඵලයේ විද්‍යාමාන වෙනවා. සම්මා සමාධිය කියන හේතුව අපිට හිතලා ගලපන්න බෑ. ඒකට බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ මහා නුවණින් දැකලා හේතු 7ක් පෙන්නලා තියෙනවා. සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති. ඔය හේතු 7 එකතු වුණොත් සම්මා සමාධිය හැදෙනවා. එහෙනම් අපි මේ අවස්ථාවට සම්බන්ධ වෙනකොට සම්මා දිට්ඨියෙන් යුතුව මේ දහම් දැකපු නුවණ මුල් කරගෙන මේ සම්බන්ධ වෙන්න ඕනේ මේ පූජාවට. ඒ වගේම සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත කියන මේ සිතුවිලි අපි බොහොම පිරිසිදු කරගෙන ඒ සිතුවිලි සම්මා ගතියට මුල් කරගෙන කටයුතු කරන්න ඕනේ මේ පින්කම තුලම. එහෙනම් එතකොට මාර්ගහංග 4ක් සම්බන්ධයි. එහෙනම් අපේ ජීවිත පැවැත්මත් අපි ගෙනියන්නේ ආර්ය මාර්ගයේ පූර්ණේ කරගන්නමයි. එහෙනම් එතන තවත් හංගයක් එකතු වෙනවා, සම්මා සංකප්ප, සම්මා ආජීව. සිහියෙන් යුතුව, සතියෙන් යුතුව ඒ නුවණ වඩා ගන්න, මේ සමාධිය වඩා ගන්නම අවශ්‍ය ව්‍යායාමය වෙහෙස වෙමින් මේ කටයුත්ත සිද්ධ කරනවා නම් අපිට සම්මා සමාධිය නගා ගන්න පුළුවන්. එහෙනම් අපිට මේකට මහන්සි වෙන්න ලොකුවට දෙයක් නැහැ. අපිට තියෙන්නේ මෙන්න මේ අවශ්‍ය හේතු ටික ගලපන්න ඵලය නැගෙන එක ධර්මතාවයක්. ධර්මයෝම පුරවන එක ලෝකයේ ස්වභාවය. එහෙනම් අපිත් අවශ්‍ය ප්‍රසාද හිත මුල් කරගෙන මේ අපි පෙර පටිගත කරලා තියෙන මේ වීඩියෝ දර්ශන නරඹලා මීට අවශ්‍ය ප්‍රසාද හිත නගා ගන්න. ඥාන සංප්‍රයුක්ත හිත නගා ගන්න. ඒ වගේම මේ වගේ විශාල පූජාවකට සම්බන්ධ වෙනකොට ඒ තුල නැගෙන්නේ මහා ප්‍රසාද හිතක්. මහා සෝමනස්ස සහගත හිතක්. එහෙනම් ඒ සෝමනස්ස සහගත හිත ඇති වෙන්න අනිත් අයටත් පරිසරය සකසන්න තමන්ගේ හිත කය වදන සංවර කරගෙන ඒ බුද්ධ ගතිය, බුද්ධ ගුණය, දහම් ගුණය, සංඝ ගුණය මේ අවස්ථාවේ මේ පරිසරය තුල ඒ අප්‍රේල් 5 වෙනිදා ඒ අපි බලාපොරොත්තු වෙන පින්කම තුල නැගෙන පරිසරය තුල පවත්වන්න බලාපොරොත්තු වෙන්න. එතනින් එහා කටයුතු, එතනින් එහා ලෝකේ දේවල්, එහෙම නැත්නම් අර බුද්ධ ගතියෙන් එහා දේවල් කරලා අනිත් කෙනෙකුගේ හිතවත් පෑරෙන්න, අනිත් කෙනෙකුගේ හිතවත් අර අපි කියනවා අපිරිසිදු වෙන ආකාරයේ පරිසරයක් හදන්නේ නැතුව හැම සියලු දෙනාම ඒ ගුණය තුලම කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් ඒ ආකාරයෙන් ඥාන සංප්‍රයුක්ත වෙලා, සෝමනස්ස සහගත වෙලා මහා පින් සිතක්, මහා කුසල් සිතක් නගා ගන්න වගේම හැම සියලු දෙනාටමත්
සමාධි මාර්ගයට තියෙන බාධාවන් කරදරයන් දුරු වෙලා ඒ මාර්ගය පූර්ණේ කරගන්න අවශ්‍ය වන්නා වූ වට පරිසරයත් ඒ සමාධි මඟ තුලින් උතුම් නිවන් සාක්ෂාත් කරගන්නත් පසිතලයේ පරිසරය සැකසෙත්වා කියනා අධිෂ්ඨානයන් තබලා හැම සියලු දෙනාටම සෙත් පතමින් මේ අපේ දහම් සාකච්ඡාව මේ ආකාරයෙන් අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.